දැන් ඔයා දන්නව නේද ලංකාවේ දිස්ත්‍රික්ක කීයක් තියෙනවද කියලා දන්නවද? දැන් දිශා නම් 8යි කියලා කිව්වා. district කීයක් තියෙනවද? How many districts are there in Sri Lanka? Switch on your mics and say. Switch on your mics and say. How many districts are there in Sri Lanka? 25 districts. How many provinces are there? Provinces කියන්නේ මොනවද එතකොට? පළාත්. Provinces කියන්නේ පළාත්. How many provinces are there in Sri Lanka? How many provinces? How many provinces are there in Sri Lanka? 9 provinces tika 9 provinces. Yes, very good. Provinces tika apita palat tika annara disha tika igena gatte e disha igena gatta විදිහටම ඊට වඩා ගොඩාක් ටිකක් ළඟින් යන විදිහට පළාත් ටික ඉගෙන ගන්න පුළුවන්. බලන්නකො චුට්ටක් හැමෝම ඔන්න දැන් මුලින්ම අපි එන්නකුරෙන් ගත්තොත් northern province. ඒ කියන්නේ දැන් north කියන්නේ පුතේ උතුරුනේ. sorry north කියන්නේ උතුර නේද? north කියන්නේ උතුර. මට ඕනේ උතුරු පළාත කියන්න. උතුරු පළාත කියන්න. හරි? northern province. northern province. north කියන්නේ north නේ. south කියන්නේ south. හරිද? ඊළඟට east east කියන්නේ නැගෙනහිරනේ. west west කියන්නේ බටහිරනේ. හරිද? මෙන්න මේ කියන පළාත් මේ කියන්නේ දිශා. පළාත් නෙමෙයි මේ තියෙන දිශානේ. මේ දිශා හතර අපිට පුළුවන් පළාතක් විදියට. ඔන්න දැන් ස්ක්‍රීන් එකේ දාන්නම් අපි පළාත් 9. දැන් මෙතන තියෙන එක ඔයාලට black and white නේ පේන්නේ. ඔන්න කලර් එකක් දාන්නම්. right? කලර් එකකින් ඔයාලට බලන්න පුළුවන් පළාත් 9. එතකොට මේ north කියලා කියන්නේ උතුරු කියලා කියන්නේ උතුරු පළාත කියලා කියන්නේ මෙන්න මේ north කියන එකට නෙමෙයි. එතකොට north කියන්නේ පුතේ දිශාව. north කියන්නේ දිශාවනේ. මේක දැන් අපි පළාතක් කරන්න ඕන. හරි? south කියන්නේ දිශාවනේ. south කියන්නේ දිශාවනේ. දකුණනේ දකුණු දිශාවනේ. මේක අපි දැන් පළාතක් කරන්න ඕනේ. හරිද? මේක අපි දැන් පළාතක් කරන්න ඕන. ඊට පස්සේ east කියන්නේ නැගෙනහිරනේ. නැගෙනහිර දිශාවනේ. මට කියන්න ඕන නැගෙනහිර පළාත කියලා. ඊළඟට west කියන්නේ බස්නාහිරනේ නේද? එතකොට බස්නාහිර පළාත කරන්න ඕන. කොහොමද එහෙම කරන්නේ? ඔන්න බලන්න. north කියන එකේ අගට southern province. ඊළඟට eastern එක eastern province. ඊළඟට west එක western province. හරි ලියා ගන්න පුතේ මේ පළාත් හතර. පළවෙනි පළාත් හතර ලියා ගන්න. ඔන්න දැන් ඔයාලට මැප් එක බලන්න පුළුවන් මෙතනින්. මේකට දාන්නම් අපි මැප් එක. ඔයාගේ පොතේ තියෙනවා වගේම ඔන්න කලර්ස් එක පැහැදිලිව බලා ගන්න පුළුවන්. පළාත් 9. ඔයාලා ඉන්න පළාතට කියන නම මොකක්ද කියලාත් බලමු අපි. මම ඔක්කොම කියලා දෙලි වුණාට පස්සේ බලන්න. හරිද? ලියා ගන්න පුතේ පළාත් හතර. northern province, southern province, eastern province,
හරිද පුතේ ලියාගත්තද ඒ ටික? right. ඔන්න එනවා අපි දැන් මෙන්න මේ northern province, southern province, eastern province and western province. ඔයා මේ පාඩ දෙකකින් ලියන්න ඕනේ නැහැ. පාඩ දෙකකින් ලියන්න ඕනේ. දැන් බලන්නකෝ මෙන්න මේ උතුරු පළාත, දකුණු පළාත, ඊළඟට නැගෙනහිර පළාත, බස්නාහිර පළාත. ඔයා දන්නවද මෙන්න මේ දිශාවක් ගැන කියවෙන්නේ නැතුව හැදෙන පළාත් ටිකකුත් තියෙනවනේ. ඒ මොනවද? මධ්‍යම පළාත් නැත්නම් අර මේ අපිට නිකම්ම නමින්ම ඉංග්‍රීසි නමින්ම කියවෙන පළාත් දෙකක් තියෙනවා. ඒ තමයි සබරගමුව පළාතයි ඌව පළාතයි. එහෙනම් සබරගමුව පළාත් අපි ඒ දෙක යටටම ගමු. සබරගමුව පළාත කියලා කොහොමද කියන්නේ පුතේ? සබරගමුව ප්‍රොවින්ස්. කට්ටියම කියන්නේ සබරගමුව ප්‍රොවින්ස්. සබරගමුව පළාත නම් සබරගමුව ප්‍රොවින්ස්. සබරගමුව ප්‍රොවින්ස්. පුතේ මට කියන්න මයික් ඔන් කරලා ඌව පළාත කියලා ඉංග්‍රීසි වලින් කොහමද කියන්නේ ඌව පළාත? ඌව ප්‍රොවින්ස්. ඌව ප්‍රොවින්ස්. ඔන්න මම ඒ දෙක සිංහල නමම හින්දා එතනටම දැම්මා. අන්තිමටම දැම්මා. හරි. සිංහල නමමනේ. ඒ නිසා අන්තිමටම දැම්මා. දැම්මට කියන්න ඕනේ මධ්‍යම පළාත. මධ්‍යම අර මධ්‍ය විද්‍යාලය කියන්නේ අපි සෙන්ට්‍රල් කොලෙජ් කියලානේ. මධ්‍ය විද්‍යාලයක් නම් සෙන්ට්‍රල් කොලෙජ් කියන්නේ. එහෙනම් මධ්‍යම පළාත නම් සෙන්ට්‍රල්. උඩ සැට් කවුද කෑ ගහන්නේ? සෙන්ට්‍රල් ප්‍රොවින්ස්. සෙන්ට්‍රල් ප්‍රොවින්ස් කියනවා මධ්‍යම පළාතනේ. එතකොට තව පළාතක් තියෙනවනේ උතුරු මැද පළාත කියලා. උතුරු මැද පළාත කොහමද ඒක කියන්නේ? උතුරේ මැද. උතුරු මැද පළාත කොහමද කියන්නේ? north. ඔන්න උතුරු north province. north central province පුතේ. north central province. north central province. north central province. හරිද? උතුරු මැද පළාත කොහොමද කියන්නේ? north central province. north central province. උතුරු මැද පළාත. හරිද? එතකොට ඔන්න ඔයාට කියන්න පුළුවන් දැන් පළාත් 8ක නම්. දැන් ඔන්න එකම එක පළාතක් මට මගේ හැරිලා තියෙනවා. කාටද කියන්න පුළුවන් මෙතන නැති පළාත? සිංහලෙන් හරි කමක් නැහැ. මොන පළාතද මම ලියලා නැත්තේ? කාටද කියන්න පුළුවන්? සිංහලෙන් හරි කමක් නැහැ. වයඹ පළාත. වයඹ පළාත. පුතේ වයඹ දිශාවක් තියෙනවනේ. වයඹ දිශාවට මොකක්ද කියන්නේ? වයඹ දිශාවට ඉංග්‍රීසි වලින් කියන්නේ ඩිරෙක්ෂන්ස් වල ඉගෙන ගත්තේ වයඹ දිශාව. north west. north west නේ. මෙන්න බලන්න පුතේ මම north west එකේම ඔන්න මම පළාතක් කරනවා. north western province. වයඹ පළාත. ලියා ගන්න ඒ ටිකත් හැමෝම දැන් ඒ ටිකත් ලියා ගන්න පුතේ කට්ටියම.
හරි දැන් පුතේ ඔන්න මේකත් එක්ක දැන් හරිද ලියලා ඉවරයිද තාම ලියන ඉන්නවනම් කියන්නකො still writing කියලා තාම ලියන ඉන්නවනම් කියන්නකො still writing කියලා are there anyone still writing mics on කරලා කියන්න right very good okay හරි mics off කරලා තියාගන්න පුතේ මේකත් එක්ක මම තව චූටි දෙයක් කියලා දෙන්නම් ඔයාලට ඔයාලා දකින්නවද ඔයාලගේ ගෙදර right ඔයාලගේ ගෙදර තියෙන බයික් එකේ හරි ට්‍රී විල් එකේ හරි කාර් එකේ වෑන් එකේ ලොරියේ බස් එකේ මේ ඕනම වාහනයක මේ ගහලා තියෙනවා අර නම්බර් ප්ලේට් එකක් තියෙන්නේ අන්නේ වාහනේ ඉස්සරහ පිටිපස්සේ නම්බර්ස් තියෙනවනේ ඒ නම්බර් ප්ලේට් එකේ වම් පැත්තේ කෙරවලෙම චූටි ඉංග්‍රීසි අකුරු දෙකක් තියෙනවා ඕනම වාහනයක නම්බර් ප්ලේට් එකේ වම් පැත්තේ කෙරවලේ චූටි ඉංග්‍රීසි අකුරු දෙකක් තියෙනවා right ඒ කියන්නේ මොකක්ද දැන් අපේ පැත්තේ නම් දැන් ඔන්න වයඹ පළාතේ නම් අපේ පළාත ඇතුළේ ලියාපදිංචි කරලා තියෙන වාහනවල ඒ කියන්නේ වයඹ පළාතේ ලියාපදිංචි දැන් මේක වයඹ පළාතේ යන වාහනවල නෙමෙයි දැන් වයඹ පළාතේ සාමාන්‍ය දැන් අපේ පාරේ ගියොත් මේ අපේ පාරේ යනවා සමහර වාහන ඒ වාහනවල ගහලා තියෙන WP එතකොට වෙස්ටර්න් ප්‍රොවින්ස් කියන්නේ බස්නාහිර පළාතනේ එතකොට වයඹ පළාත ඇතුළේ WP තියෙන වාහන යන්න බැයිද යනවා right ඒ කියන්නේ මොකද්ද මේ ඒ යන්නේ මේ මෙන්න මේ පළාත ඇතුළේ ලියාපදිංචි කරපු වාහන හරිද දැන් ඔයාලගේ පළාත ඇතුළේ ඔන්න ඔය තියෙන වගේ දැන් ඔය WP කියලා තියෙන නම්බර් එක ඔය වාහනේ රෙජිස්ටර් කරලා තියෙන්නේ මොන පළාත ඇතුළේද බස්නාහිර පළාත ඇතුළේ හරි දැන් ඔන්න අපේ පළාතේ කොහෙද අපේ Western province එකේ sorry north western කියන්නේ කොහෙද මෙන්න වයඹ පළාතේ දැන් ඔන්න මගේ බයික් එකේ කාර් එකේ දෙකේම තියෙන MW කියලා ඇයි ඒ වාහනේ රෙජිස්ටර් කරලා තියෙන්නේ වයඹ පළාත ඇතුලේ හරිද ඔන්න ඔයත් කවදා හරි වාහනයක් ගත්තාම ඔයාලගේ පළාතේ නැත්නම් ඔයාලගේ ගෙදර තියෙන වාහනේ බලන්න ඔයා ඉන්නේ දකුණු පළාතේ නම් බලන්න අනිවාර්යෙන් මේකේ ගහලා තියෙන්නේ SP කියලා SP Southern Province කියන්නේ ඔයා ඉන්නේ උතුරු පළාතේ නම් ඔයාගේ වාහනේ ඔයාලගේ ගෙදර වාහනේ රෙජිස්ටර් කරලා තියෙන උතුරු පළාත ඇතුළේ නම් අන්න ගහලා තියෙනවා NP කියලා right ඔයාලගේ වාහනේ මොනවද නැගෙනහිර පළාතේ නම් EP කියලා ගහලා තියෙනවා right ඔයාලගේ වාහනේ ලියාපදිංචි කරලා තියෙන මධ්‍යම පළාත ඇතුළේ නම් CP කියලා ගහලා තියෙනවා Central Province කියන්න හරිද ඊළඟට ඔයාලගේ වාහනේ උතුරු මැද පළාතේ නම් NCP කියලා ගහන්නේ හරිද NCP කියලා ගහන්නේ North Central කියන්නේ NC විතරයි හරිද අකුරු තුනක් ගහන්නේ NCP කියලා ඊට පස්සේ දැන් ඌව පළාතේ නම් UP ගහනවා ඌව පළාතේ නම් UP දැන් පොඩි ප්‍රශ්නයක් හිටිනවනේ දැන් පොඩි අවුලක් තියෙනවා මොකක්ද දන්නවද සබරගමුව ප්‍රොවින්ස් කියන්න S අකුරයි P අකුරයි ගහුවොත් මොකද වෙන්නේ දැන් මේකේ NP මෙන්න දකුණු පළාතෙත් SP සබරගමුව පළාතෙත් SP දැන් මාර වැඩේ වෙන්නේ එතකොට මොකද කරන්නේ හිතලා කියන්න බලන්න සබරගමුව පළාතේ ඉන්නවද සබරගමුව පළාතේ කට්ටිය right mics off කරමු අපි අන්න පොතේ සබරගමුව යාගේ නම්බර් ප්ලේට් වල ගහන්නේ SG කියලා SG සබරගමුව කියන්න SG කියලා ගහලා තමයි එතනින් පස්සේ අර නම්බර් ප්ලේට්ස් එන්නේ නම්බර් ප්ලේට් එකේ ඊටු ටික වදින්නේ හරිද right එහෙනම් ඔන්න ඔය විදිහට තමයි වාහනවල පළාත අර වාහනවල නම්බර් ප්ලේට් එකේ කෙරවලේම පළාත මොකක්ද කියලා අඳුර ගන්න පුළුවන් විදිහට ඉංග්‍රීසි අකුරු දෙක වදින්නේ හරිද right එහෙනම් ඔන්න දැන් ඒකත් ඉගෙන ගත්තා දැන් ඔන්න ගෙදර වාහනේ මොන වගේද කොහමද තියෙන්නේ කියලා මොන වර්ගයේද කියලා ඔයාලට දැනගන්න පුළුවන් ඒකේ හරි මේ බලන්න පුතේ අපි මේක ෆිල් කරගන්නයි යන්නේ read and write කියවල ලියන්න හරි right මේ කියනවා පුතේ අපි මේ provinces කියන පළාත් ගැනම තමයි මෙතනත් කතා කරන්නේ අපි කවුද මෙතන ඉන්නේ රවි ඉන්නවා ඒ වගේම තරුකි ඉන්නවා දැන් 3 වසරේ 4 වසරේ හිටපු යාළුවෝ ටික මාරු වෙලා
පහ වසරට එද්දිනේ මාස්ටර් ගයිඩ් පොතේ අලුත් යාළුවෝ ටිකක් ඉන්නේ. ඔන්න රවි කියනවා good morning. Good morning. What's your name? Good morning. What's your name? දැන් ලියන්න බබුදේ අහගෙන ඉන්න. මේක අවබෝධ කරගෙන තේරුම් අරගෙන ඊට පස්සේ ලියමුවා. Good morning. What's your name? එතකොට තරුකි කියනවා. තරුකිත් කියනවා good morning. I am Taruki. Good morning. I am Taruki. Good morning. I am Taruki. Right. එතකොට එහා පැත්තේ ඉන්න boy අහනවා. මෙයා අහනවා where do you come from? Where do you come from? ඔයා එන්නේ කොහේ ඉඳලාද? Where do you come from කියලා. එතකොට පුතේ තරුකි කියනවා I am from Anuradhapura. I am from Anuradhapura. Right. එතකොට කවුද රවි අහනවා what's your province? මොකක්ද ඔයාගේ පළාත කියලා අහනවා. What's your province? What's your province කියලා අහනවා. එතකොට පුතේ තරුකි මොකද කියන්නේ? I am from අනුරාධපුරේ තියෙන මොන පළාතේද? කියන්න බලන්න මයික් ඔන් කරලා. අනුරාධපුරේ තියෙන මොන පළාතේද? නැගෙනහිර පළාතේ. නැගෙනහිර පළාතේ. center. North Central Province. උතුරු මැද පළාතේ. North Central Province. හරි. උතුරු මැද පළාතේ. පුතේ ලියා ගන්න මයික්ස් ඔෆ් කරලා ලියා ගන්න. මයික්ස් ඔෆ් කරලා ලියා ගන්න හැමෝම. ඩයලොග් එක ලියා ගන්න පේනෝනේ ස්ක්‍රීන් එක නේද? හරිද පුතේ sorry ඩයලොග් එක ලියන්න ලියලා ෆිල් කරන්න. right okay the hari පුතේ තාම ලියන ඉන්නවනම් කියන්න still writing කියලා. are there anyone still writing? ඉන්නව තාම ලියන අය?
Still writing? Right. Okay. Keep writing. Right. අපිට තව එක activity එකක් තියෙනවා අවසන් කරන්න. එකයි. ලියන ඉවරයි නම් පුතේ finish writing කියන්න.